රයිට්. දත්ත සමුදාය කියන්නේ මොකක්ද කියන එක ගැන කතා කරා. ඊට පස්සේ අපි කතා කරේ කොහොමද මේ දත්ත සමුදාය කියනම හැදෙන්නේ කියලා. රයිට්. හැදෙන කතන්දර වලගේ පොතේ නෑ. හැදෙන්නේ කියන්නේ අපි කතා කරා ඉස්සෙල්ලම ඔයා මොකක් හරි පද්ධතියක් තෝරගන්න ඕනි කිව්වා. රයිට්. ඊට පස්සේ මේ පද්ධතියේ තියෙන එන්ටිටි මොනවද කියලා අඳුර ගන්න ඕනි කිව්වා. රයිට්. භූතාර්ථ. ඊට පස්සේ ඒ එන්ටිටි වලට අදාළ උපලක්ෂණ ඇට්‍රිබියුට්ස් මොනවද කියලා අපි කතා කරා. රයිට්. ඊළඟට කිව්වා තියෙනවා මොනවද? සම්බන්ධතා රිලේෂන්ෂිප්ස්. රයිට්. මෙන්න මේ විස්තර ටික හොයාගෙන අපි අඳින පොඩි ප්ලෑන් එකක් අපි හරි කිව්වා එන්ටිටි රිලේෂන්ෂිප් ඩයග්‍රෑම් එකක්. එහෙම නැත්නම් භූතාර්ථ සම්බන්ධිත සටහනක් කියන එකක් අපි අඳිනවා. ওই සටහන බලාගෙන තමයි අපි මොනවද වගු නිර්මාණය කරන්නේ. හරි. ඔතන පොතේ දීලා තියෙන වගු. වගු දීලා තමයි ඔයාලගෙන් ප්‍රශ්න අහලා තියෙන්නේ. right? හරි. එතකොට අපි මෙන්න මේ කොටස් ටික කතා කරා. අපි කතා කරපු නැති කෙනෙක් කියනවා මෙන්න මේ කොටස් ටික ඉගෙනගෙන අපි පොඩි ඩයග්‍රෑම් එකකුත් ඇඳ. කතා කරන්නේ නැත්තේ මෙන්න මේ සම්බන්ධතාව ගැන. අද අපි මේ සම්බන්ධතාව කොටස ඉවර කරගමු. එතකොට මේ කොටස ඔයාලට පේපර් එකේ තියෙනවා. ගිය අවුරුද්දේ පේපරේ එහෙම ලස්සන ප්‍රශ්නයක් අහලා තිනවා මේ රිලේෂන්ෂිප් වලින්. පොතේ තියෙන රිලේෂන්ෂිප් දැනගත්ත කියලා මේ ප්‍රශ්නේ කරගන්න වෙන්නේ නැහැ ලීසියකට. right? ඒ නිසා මේ කියන ටික මෙන්න මේ පාර්ට් එක ගොඩක් වැදගත්. හොඳට අහගන්න කොහොමද මේ සම්බන්ධතා ඇති වෙන්නේ දත්ත සමුදාය කියලා. හරි? right. හෙම්බිරිසාවේ දෙලින්න ගණන් ගන්න එපා. දැන් හැමතැනම යනවා ඈ ඔයාලත් පරිස්සම්. සම්බන්ධතා. right? මාතෘකාව දාගත්තද? මොකුත් ලියාගත්තේ නැද්ද නැත්තම්? නෑ. හරි. මාතෘකාව දාගමු. අපි රිලේෂන්ෂිප්ස් සම්බන්ධතා දත්ත සමුදාය වල තියෙන සම්බන්ධතා කියන්නේ මොනවද කියලා අපි ටොපික් එකක් දාමු. රිලේෂන්ෂිප්ස් සම්බන්ධතා. හරි. ස්ක්‍රීන් එක පේනවද? ඔව් සර්. හරි. අපි ඉස්සෙල්ලා පොඩ්ඩක් මෙහෙම ඡේදයක් ඔය ලියාගමු. හරිද? විභූති ගන්න බැරුව right? මැසේජ් එක දාලා දෙන්න. ඕකේ. right. හරි. මෙහෙම ලියාගමු. අ, දත්ත සමුදායක දත්ත සමුදායක දත්ත සමුදායක දත්ත සමුදායක ප්‍රධාන වශයෙන් ප්‍රධාන වශයෙන් දත්ත සමුදායක ප්‍රධාන වශයෙන් දත්ත සමුදායක ප්‍රධාන වශයෙන් සම්බන්ධතා වර්ග තුනක් පවතී. දත්ත සමුදායක ප්‍රධාන වශයෙන් සම්බන්ධතා වර්ග තුනක් පවතී. සම්බන්ධතා වර්ග තුනක් පවතී. සම්බන්ධතා වර්ග තුනක් පවතී. right කියලා අංක 1 කියලා දාලා මෙන්න මෙයාගේ නම ලියාගමු right. මම ගියසදී කිව්වා right 1 to 1 relationships. ඒක ඒක සම්බන්ධතා. right නැත්තම් අපි මෙතනින් කියනවා 1 double dot 1 කියලා කියන්නත් පුළුවන්. right අංක 1 කියලා දාලා ලියාගමු 1 to 1 relationships. ඒක ඒක සම්බන්ධතා. 1 to 1 relationship.
one to one relationships. ඒක සම්බන්ධතා. හරිද? Did you write? ලියගත්තද? ඔව් සර්. හරි okay. හරි ඉස්සෙල්ලා අපි ඉගෙන ගමු මොකද්ද මේ one to one relationship එකක් කියන්නේ කියලා. right ඔයාලගේ පොතේ ගත්තොත් පොතේ තියෙනවා ඔව් එක right එක කිව්වත් එකයි ඒක කිව්වත් එකයි right අවුලක් නෑ right ඒක සම්බන්ධතාව one to one relationship no issue right හරි මොකද්ද බලමු අපි මේ one to one relationship එකක් කියන්නේ පොතේ පැහැදිලිව දීලා නෑ right මෙතන මේව වගු දෙයක් ගහලා නිකන් මෙන්න මේක one to one කියලා දෙනවා විතරයි මෙලෝ දෙයක් තේරෙන්නේ right හරි මම ගන්න උදාහරණයක් right මතකද right man කියලා මෙතන දිනෝ entity එකක් right භූතාර්ථය මතකනේ දැන් right මේ පැත්තෙන් දිනෝ woman හරි දැන් ඔන්න මේ පැත්තේ තියෙනවා man කියලා entity එකක් මේක වටේට තියෙන්න පුළුවන් මොනවද අනම්මනම් මෙයාගේ attributes ටික තියෙන්න පුළුවන් man ID දැන් attribute කියන මොනවද කියලා එකපාරම කල්පනා කරන්න එපා වුනේ ඊසදී කරානේ right man ගේ attribute ටික මොනවද අපිට දාන්න පුළුවන් attribute වල man ගේ ID එකක් තියෙනවා නමක් තියෙනවා right man ගේ address එකක් තියෙනවා man ගේ age එක අන්න එයාගේ තියෙන attribute ටික woman ගත්තත් අපිට woman මොකද අපි හැමදෙස්සෙම ID එකක් ගන්න එපා unique key එකක් right පොදු නැති අතුරක් ගන්න මොකද අතුරක් තියෙන්න එපා අපිට මම එදා කිව්වේ right දත්ත ගබඩාවේ මොන හරි ගබඩා කරාම මගේ ප්‍රධාන අරමුණක් වෙන්න ඕනේ ඒක නැවත ලබා ගන්න. ලබා ගන්න නම් එක්කෙනෙක්ගෙන් එක්කෙනාට වෙනස් මොකක් හරි ෆීචර් එකක් තියෙන ලක්ෂණයක් තියෙනවා. අන්න ඒකට තමයි අපි යතුරක් කියන එක පාවිච්චි කරන්නේ කී එකක්. ඕන හැමෝටම පොදු වෙන්නේ නැති මොකක් හරි එකක් තියෙන්න ඕනේ. දැන් ළමයෙක්ට නම් ස්ටුඩන්ට් ID right. මනුස්සයෙක්ට නම් national ID කාඩ් නම්බර් එකක් නේ වගේ. මේ දෙන අතර තියෙනවා right. අපි මෙතන වටේ ඇට්‍රිබියුට්ස් අඳින්නේ නැහැ. මොකද අපේ අරමුණ සම්බන්ධතා හඳුන ගැනීම. මම සම්බන්ධතාවයක් ලියනවා. right. මට ලියනවා මම වචනයක් marries right. marries කියන්නේ කසාද බඳිනවා. අපි සම්බන්ධතාවයක් සමරෙන් ඇදලා පෙන්නන්නේ මෙන්න මේ වගේ. right? ඔන්න හොම් බොක්ස් එකෙන් තමයි අර කිරිබත් කැලේ හැටියට තමයි භූතාර්ථ දෙකක් අතර සම්බන්ධතාවය නිරූපණය කරන්නේ. right? ඇත්තටම මේ සම්බන්ධතාව කියන්නේ අපි මම මුලින්ම කිව්වා මේ ඩේටාබේස් වල වර්ග ගොඩාක් තියෙනවනේ. අපි ඉගෙන ගන්නේ මොකක් ගැනද? සම්බන්ධිත. නැත්නම් අපි කියනවා රිලේෂනල් ඩේටාබේස් right? සම්බන්ධිත දත්ත සමුදායන් ගැන තමයි අපි උගන්වන්නේ. නැත්නම් අපි ඉගෙන ගන්නේ ඔයාලගේ පොතේ ඉගෙන ගන්න අපි රිලේෂනල් ඩේටාබේස් ගැන. તો රිලේෂනල් ඩේටාබේස් කියන්නේ ඇත්තටම මේකේ දත්ත ගබඩා කරන්න මොනවා ගහලාද? වගු ගහලා. මුලින් කිව්වනේ. වගු ගැහුවම පස්සේ ළමයි මේ වගු තනියෙන් තියෙන්න බෑ. මේ දෙන්න අතර සම්බන්ධතාව තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ දෙන්න එකිනෙකට මේ ඔක්කොම ටික එකිනෙකට සම්බන්ධ වෙන්නේ නැහැ. මට මේ වගුවට આવොත් මේකෙන් කොහෙන් හරි ගිහලා මේ පැත්තට මොකක් හරි සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ. මෙහෙනුත් එහෙම. තනියෙන් ටේබල් තියෙන්න බෑ. ඔය සම්බන්ධතාව කියලා අපි හඳන්නේ මෙන්න මේවා තමයි right. මේ තියෙන මම කිව්වනේ මේ අපි අපේ මෙන්න මේ ඉන්ටි රිලේෂන්ෂිප් ඩයග්‍රෑම් එකේ එහෙම නැත්නම් අපි මේ භූතාර්ථ සම්බන්ධයේ සටහනේ මේ විදිහට අපි බොක්ස් ගහලා අඳිනවනේ කොටු ගහලා right හැමතැනම ඊට පස්සේ කොටු වටේට ඇට්‍රිබියුට්ස් එක අඳිනවා ඔහොම කරානේ අපි මම කිව්වා මේවා බලාගෙන අපි කිව්වනේ ඊළඟට ටේබල් හදනවා කියලා ටේබල් හදද්දි මම කිව්වා මේ කොටුවක් ඇතුලේ තියෙන නැත්නම් මේ කොටු ටික තමයි ඇත්තටම දත්ත සමුදායේ වගු බවට පත් වෙන්නේ කියලා හරි මතක ඇති right ඒවා තමයි වගු බවට පත් වෙන්නේ කියලා කිව්වා දැන් හිතන්න මෙන්න මේ වගේ කෙනෙක් ඔයාලට කිව්වොත් හරවන්න දත්ත සමුදායක වගු වලට කියලා මට කියන්න මෙතන වගු කීයක් හැදෙනවද කියලා කීයක් හැදෙනවද එයා දත්ත සමුදාය වගු වලට හැදුවොත් වගු කීයක් දෙකක් හැදෙනවද මේ දෙන්නේ කීයද ඇහුනේ දෙකක් දෙකයි right එක වගුවක් තමයි මෑන් වගුව හරිද මිනිසා මනුස්ස මෑන් කියන වගුව අනිත් එක තමයි වුමන් කියන වගුව එච්චරයි right ඒතර දැන් අපි මේ සම්බන්ධතාව කියලා ඉගෙන ගන්නවා මේ වගු දෙක අතර තියෙන සම්බන්ධතාව ඒ කියන්නේ දත්ත සමුදාය ළමයි අපි දත්ත ගබඩා කරන්නේ ওই ටේබල්ස් වලනේ right ටේබල් ඇතුලේ දත්ත ගබඩා කරන්නේ ඒතකොට ටේබල් අතර තියෙන සම්බන්ධතාව තමයි නැත්තම් තියෙන බල සම්බන්ධතාව වර්ග ගැන තමයි අපි මේ කතා කරන්නේ ඔන්න එක වර්ගයක් අපි ඉගෙන ගන්න ඕනේ ඉස්සෙල්ලම 1 to 1 right 1 to 1 ඒක නැත්තම් එක හරිද හරි එතකොට ඔයාට පේපරේ මෙහෙම ප්‍රශ්න එනවා මේ විදිහට එන්ටිටි දෙකක් දෙනවා හරිද මෑන් වුමන් වේව මොකක් හරි එකක් දෙනවා දීලා අහනවා මෙන්න මේ දෙන්න අතර තියෙන සම්බන්ධතාවයේ වර්ගය මොකක්ද කියලා. ඒ කියන්නේ 1 to 1 එකක්ද 1 to many එකක්ද many to many එකක්ද කියලා අහනවා. අන්න එතකොට කොහොමද දෙවර ගන්න ඕනේ කියලා ඔයාට හොඳ අයිඩියා එකක් තියෙනවනේ මේ සම්බන්ධතාව ගැන. හරි. දැන් මෙහෙම එකක් දුන්නොත් මෙන්න මෙහෙමයි සම්බන්ධතාව වර්ගය මොකක්ද කියලා තෝරගන්න. මම කියවනේ ප්‍රශ්නයක් අහන්න දෙන්න. ඔයත් මේ ප්‍රශ්නේ මේ විදිහටම ඔයාලා ප්‍රශ්නයක් අහනකොට අහන්න. එතකොට උත්තරේ හම්බෙයි. මම අහනවා මෙහෙම right හැමතිස්සෙම එක මෑන් කෙනෙකුට right නැත්නම් එක මිනිස්සෙක්ට මම මේ පැත්තෙන් තමයි ප්‍රශ්නේ අහන්නේ මේ බලන්න. මෙහෙන් අහනවා එක මිනිස්සෙක්ට right
ප්‍රශ්නේ අහලා මේ පැත්තට එනවා. එක මිනිස්සෙක්ට වුමන්ස්ලා කී දෙනෙක් මැරි කරන්න පුළුවන්ද? නීතිය හැටියට එකයි. හරි. ඔන්න මම මේ පැත්තෙන් ප්‍රශ්න අහලා වම් පැත්තෙන් ප්‍රශ්න අහලා මාර්ක් කරන්නේ දකුණු පැත්ත. ඕක තමයි රටාව. ඔන්න අපි හොයාගත්තා වුමන් පැත්තේ තියෙන අංකෙ මොකක්ද කියලා එක. දැන් ඕක අනිත් පැත්තට කරනවා. දැන් වුමන් ගෙන් අහන ප්‍රශ්නේ. එක වුමන් කෙනෙකුට මෑන්ලා කී දෙනෙක් මැරි කරන්න පුළුවන්ද? ඒත් එක්කෙනා. අන්න දෙන්න අතර සම්බන්ධතාවය අතර මොකද්ද? 1 to 1 කියලා. හොඳට ඔය වගේ අවස්ථාවක අපි කියනවා ඔය භූතාර්ථ දෙක එහෙම නැත්තම් මේ දැන් මේවට වගු කියන්නත් පුළුවන්. ඇයි? මෙයා ටේබල් කරාම මෑන් වගුවක් වෙන්නේ. මෙයා ටේබල් එකට හැරුවම වුමන් වගුවක් වෙන්නේ. එහෙනම් මේ වගු දෙක අතර තියෙන සම්බන්ධතාවයේ වර්ගය තමයි 1 to 1 right. ඒක සම්බන්ධතාවයක් තමයි තියෙන්නේ. හරි. ඔය ඒක සම්බන්ධතාවයක් කියලා ඇත්තටම කියන්නේ මෙන්න මෙහෙම කතන්දරයක්. හරිද? තව ටිකක් එක්ස්ප්ලেইন කරලා කියන්නම්කෝ. just wait eh. දකින්න. right ඔයාලට මේ Excel එක පේනවද? ඔව් සර්. right. හරි ඉස්සෙල්ලා මේ ටික ඉගෙන ගමුකෝ මෙහෙම. right. හරි. දැන් ඔන්න මෙතන කතන්දරය කියනවා මෑන් තියෙනවා වුමන් තියෙනවා මැරිජ් තියෙනවා. ඒතකොට මේ සිංහල මීඩියම් කියලා මේ ඇතුලේ සිංහලෙන් අපි ලියන්නේ නැහැ හොඳේ. ඉංග්‍රීසි වලින්ම තමයි ලියන්නේ right. ගැහණිය මනුසා මිනිසා හරිද එහෙම ලියන්නේ නැහැ right. ඉංග්‍රීසි වලින් තමයි ලියන්නේ. හරි. right. ඒතකොට මෙතන කියන්නේ එක මිනිහෙක්ට මැරි කරන්න පුළුවන් එක වුමන් කෙනෙක් එක වුමන් කෙනෙක් මැරි කරන්න පුළුවන් එක මෑන් කෙනෙක් කියන සම්බන්ධතාවය තමයි මෙතනින් හැදුනේ 1 to 1 කියන සම්බන්ධතාවය හැදුනේ. හරිද? මෙතන ගත්තන් පස්සේ හිතන්න මම මෙයාගෙන් ටේබල් එකක් නිකන් හැදුවා කියලා. අපි හිතමුකෝ මම ජස්ට් අපි ඉස්සරහට කරන වැඩක් කියන්නේ. හිතන්න මෙයාගේ මම ඇට්‍රිබියුට් එකක් හඳිනවා ළම එකක් man id. හරි ඔන්න එක ඇට්‍රිබියුට් එක. ආයෙ හඳිනවා name. දැන් මේවා දන්න හොඳේ එදා අපි කරා. තව එකක් හඳිමු ඕන නම් age වයස. මෙයාටත් හඳිමු. right මෙයාටත් හඳිමු man id ගන්න බැහැ. මෙයාට හඳිමු woman id wid. right මෙයාට ගමු name එක. ආයෙ ගමු age. හරි. මම කියවනේ දැන් මේක ළමයි භූතාත සටහනක් නේ. මේක ඩයග්‍රෑම් එකක් නේ. මේක බලාගෙන මම ගිහුවා ටේබල්ස් හදන්න පුළුවන්. හදද්දි දැන් ඔයාම කිව්වා ටේබල් දෙකක් හැදෙනවා කියලා. එක ටේබල් එකක් තමයි man ටේබල් එක. ඔන්න man කියලා ටේබල් එකක් හැදෙනවා. හරිද? ඊළඟට හැදෙනවා woman ටේබල්. woman කියලා ටේබල් එකක් හැදෙනවා. හරිද? මේ සම්බන්ධතාවයෙන් කියන්නේ ළමයි ඔයාද මේ man ටේබල් එක විස්තර පුරවන කොහොමද විස්තර පුරවන්නේ? man ගේ ID එක දානවා. මෙන්න ID එක. man ගේ නම y මෙන්න man ගේ වයස. තව man කෙනෙක් ඉන්නවා. තව මොකක් හරි ID එකක් තියෙනවා. එයාගේ නම x. එයාගේ වයස මෙච්චරයි. තව man කෙනෙක් ඉන්නවා. එයාගේ නම z. එයාගේ වයස 40යි. woman ලගෙත් තොමයි. මෙන්න එක woman කෙනෙක් ඉන්නවා 01 කියලා. එයාගේ නම p right. එයාගේ වයස 5යි. තව woman කෙනෙක් ඉන්නවා 2යි. හරිද? එයාගේ නම px මොකක් හරි එකක් වයස 6යි. හරි තව එක්කෙනෙක් ඉන්නවා එයාගේ නම මොකක් හරි ZY වයස 20යි. නේ? ඔන්නෝම තියෙනවා. ඔන්නෝම data මේ අපි මෙන්න මේ දත්ත ඒ වගුව ඇතුලේ ගබඩා කරන් පස්සේ මේ 1 to 1 සම්බන්ධතාවයක් කියන ළමයි මේ පැත්තේ තියෙන මොකක් හරි එක මිනිස්සෙක් මැරි කරන්න පුළුවන් මෙන්න මේ ටේබල් එකේ තියෙන එක වුමන් කෙනෙක් එක විතරයි නේ. ඒ කියන්නේ දැන් හිතන්න මේ තියෙන ටේබල් දෙකේ රෙකෝඩ්ස් කියලා හිතන්නකො. මේ පළවෙනි රෙකෝඩ් එකේ දෙවෙනි රෙකෝඩ් එක කියන්නේ මොකද්ද? මේක තීරුවක් right. මේක තීරුවක්. දැන් මෙහෙම තීරු ගොඩක් තියෙනවා කියලා හිතන්නකො ටේබල් එකක ඔයගේ දත්ත ගොඩාක් ගබඩා වෙනවනේ. අන්නේ දත්ත ගොඩක් ගබඩා වුණාන් පස්සේ මෙන්න මේ ටේබල් දෙක අතරේ හරිද? ටේබල් දෙක ඇතුලේ තියෙන එකක් මොකක් හරි තියෙන එකක් සම්බන්ධ වෙන්න පුළුවන් අනිත් එක්කෙනාගේ එක්කෙනෙක් එක්ක විතරයි right. ගොඩක් එක්ක සම්බන්ධ වෙන්න බෑ. මේ පැත්තේ ටේබල් එක එකක් ගත්තත් එයා සම්බන්ධ වෙන්න පුළුවන් මේ පැත්තේ එකක් එක්ක විතරයි. මේ පැත්තෙන් ගත්තත් සම්බන්ධ වෙන්න පුළුවන් මෙයත් එක්ක විතරයි. අන්න ඒක තමයි මේ 1 to 1 සම්බන්ධතාවයක් කියන්නේ. කවදාවත් මේ පැත්තේ එකකට අර පැත්තේ ගොඩක් සම්බන්ධ වෙලා තියෙන්න බෑ. සම්බන්ධ වෙනවා කියන්නේ මොකක්ද කියන එක ඔයාලා ඉස්සරහට තේරෙයි. හරිද? දැනට හිතන්න මේ පැත්තේ මොකක් හරි යම්කිසි වගේ රෙකෝඩ් එකක් තිබ්බොත් right? මොකක් හරි වාර්තාවක් මෙන්න මේ පැත්තට තියෙන එකක් තිබ්බොත් එයා සම්බන්ධ වෙන්න පුළුවන් තව අනිත් පැත්තේ නැත්නම් වුමන් ටේබල් එකේ එක රෙකෝඩ් එකක් එක විතරයි. කියන්නේ කෙටියෙන්ම කියනවා නම්
මෑන් කෙනෙක් සම්බන්ධ වෙන්න පුළුවන් එක වුමන් කෙනෙක් එක්ක විතරයි කියන එක තමයි මෙතනින් කියන්නේ. වුමන් කෙනෙකුටත් එහෙම සම්බන්ධ වෙන්න පුළුවන් එක මෑන් කෙනෙක් එක්ක විතරයි. ඔකට තමයි 1 to 1 රිලේෂන්ෂිප් එකක් කියලා කියන්නේ. right? දැන් මේ මෑන් වුමන් කියන එක IT වලට ඇත්තටම ගැලපෙන්නේ නැහැ. මේක ගත්තේ හොඳට තේරෙන්නේ right? 1 to 1 රිලේෂන්ෂිප් එක කියන්නේ මොකක්ද කියලා. right? 1 to 1 කියන එකේ අයිඩියා එක උඩට ආවද කියන්නේ මොකක්ද? ඒක සම්බන්ධතාවයක් කියන මෙන්න මේ වගේ සම්බන්ධතාවයක් කියලා. එක පැත්තේ එකකට අනිත් පැත්තේ එකක් පමණයි තියෙන්නේ කියන එක තේරුණාද කියන්නේ? විස්මි විබුදි සර්. ඔව් සර්. අනුතික තේරුණාද? සර්. ඔව් සර්. ආ. එතකොට රිදුෂ රිදුෂා ඔව් සර්. ආ රයිට් ඔකේ. විබුදි මොකද උනේ? කට් වුණාද නැත්නම් ඒක තේරුණාද? මෙසේජ් එකක් දාන්න බලන්න. මොකද මේ ටික හොඳට තේරෙන්න ඕනේ. ඒක මම මෙච්චර මේ කියලා දෙන්නේ. විබුදි රයිට් ඔකේ. හරි. විබුදි මෙසේජ් එකක් දාන්න. හරි. අපි පොඩ්ඩක් ලියමු. වල පොතේ තියෙන ඩෙෆිනිෂන් එක අපි චුට්ටක් කියමු. රයිට්. ඒක සම්බන්ධතාව. පොතේ කතා කරන්නේ වගු ගැනයි. පොතේ අර මේ එන්ටිටි ගැන පොතේ උගන්වන්නේ නැහැ නෝලට. හරිද? මෙන්න කියනවා. හරිද? වගුවක එක් රෙකෝඩයක්. දැන් අර රෙකෝඩ් කියන එක බලන්නකො සිංහලෙන් කියලා දෙන රෙකෝඩයක් කියලා. අපි ඉංග්‍රීසි වලින් කියන්නේ රෙකෝඩ් කියලා තියෙන නම ඕනේ. ඒ විහිළු වගේ ඉතින්. හරිද? කරන්න දෙයක් නැහැ. වගුවක එක් රෙකෝඩයක්. රෙකෝඩයක් කියන්නේ දැන් හිතන්න මෙන්න මේ වගුව කියලා. right? මේ රෙකෝඩයක් කියලා මෙන්න මේ එක පේලියකට. වගුවේ දත්ත කපඩා කියලා දෙන රෙකෝඩ් එක. වාර්තාවක්. සාමාන්‍ය වාර්තාවක් කියන්නේ දැන් මේ එක වාර්තාවක් කියන ළමයි දැන් මේ ශිෂ්‍යත්ව ලකුණුනේ. right? මේ එක වාර්තාවකින් මට එක ළමයෙක්ගේ විස්තර ටික ගන්න පුළුවන්. ඒකට තමයි වාර්තාවක් කියන්නේ. දැන් කවිදුගේ ප්‍රභාෂවර මේ කවිදු ප්‍රභාෂවර කියන මනුස්සයාගේ ඔක්කොම විස්තර ටික මට මේ එකකින් ගන්න පුළුවන්. ඒකට තමයි වාර්තාවක් කියන්නේ. ඒ නිසා තමයි වගුවල මේ අතර තියෙනවා කියන්නේ අපි වාර්තාවක් කියලා නේ. වාර්තා එක මේ රෙකෝඩ්. මේක රෙකෝඩ් හතරක් තියෙනවා. මෙයා රෙකෝඩ් එක නෙමෙයි. හොඳේ මෙයා මේකේ තියෙන අර හෙඩින්ස් ටිකනේ රයිට් මාතෘකා ටිකනේ. මේ ටික. හරි. එතකොට කියන්නේ මේ බලන්න වගුවක එක් රෙකෝඩයක් වෙනත් වගුවක එක් රෙකෝඩයක් සමග සම්බන්ධ වන්නේ නම් අන්න දැක්කම මම කිව්වේ එක වගුවක රෙකෝඩයක් අනිත් පැත්තේ වගුවේ රෙකෝඩයක් එක්ක විතර සම්බන්ධ වෙන්න පුළුවන්. නම් හා මොකද සම්බන්ධ වන්නේ නම් හා නම්ම හරි දැන් අවුල් ඉතින් හරිද අපි වෙන ඩෙෆිනිෂන් එකක් ලියා ගමු වගුවක එක් රෙකෝඩයක් වෙනත් වගුවක එක් රෙකෝඩයක් සමග සම්බන්ධ වන්නේ නම් නම්ම නම් පමණක් right එහෙමනම් විතරක් right ඒ කියන්නේ දෙකකට වඩා සම්බන්ධතාවයක් තියෙන්න බෑ right මෙහි රෙකෝඩ් එකක් අර පැත්තේ තව රෙකෝඩ් එකක් එක්ක විතර සම්බන්ධ වෙන්න පුළුවන් right දැන් සම්බන්ධ වෙනකොම ඔයාලට හිතන්න බෑ කොහොමද මේ රෙකෝඩ් එක අනිත් පැත්තට සම්බන්ධ වෙනවා කියන මොකක්ද කියන එක තාම ඔලුවට යන්නේ නැතුව ඉතින් අපි ඊළඟට උදාහරණයක් කතා කරනවා ඒකට හොඳට තේරෙයි අන්න එහෙමනම් විතරක් වගු දෙක අතර පවතින සම්බන්ධතා ඒක සම්බන්ධතාවයක් ලෙස හැඳින්වෙයි කියලා කියනවා. හරිද? හරි. ඒක සම්බන්ධතාවයක් කියලා අපි පොඩ්ඩක් මෙහෙම ලියාගමු. හරිද? ඔයාලගේ භාෂාවෙන් අපි ලියාගමු. මේක හොඳයි බැරි වෙලාවත් ඒක සම්බන්ධතාවයක් විස්තර කරන්න කිව්වොත් අපි මේ විදිහට විස්තර කරන්න ඕන නැතුව අර භූතාර්ථ කතා කිව්වොත් බලනුම් බලයි මේ මොනවද කියලා. right? එයාලා දන්නේ නැහනේ. හරි? right. ඒක සම්බන්ධතාවය කියලා මෙහෙම ලියාගමු. right? මම කියවන විදිහට. right? මෙහෙම ලියාගමු. ඒක සම්බන්ධතාවයක් යනු ඒක සම්බන්ධතාවයක් යනු ඒක සම්බන්ධතාවයක් වනු දත්ත සමුදායක දත්ත සමුදායක දත්ත සමුදායක දත්ත සමුදායක
දත්ත සමුදායක වගුවක් දත්ත සමුදායක වගුවක් නැත්නම් වගුවක එක් රෙකෝඩයක් කියලා ලියනවා. දත්ත සමුදායක වගුවක එක් රෙකෝඩයක් වගුවක එක් රෙකෝඩයක් දත්ත සමුදායක වගුවක එක් රෙකෝඩයක් තවත් වගුවක තවත් වගුවක තවත් වගුවක එක් රෙකෝඩයක් තවත් වගුවක රෙකෝඩයක් සමග පමණක් සම්බන්ධ වීම තවත් වගුවක රෙකෝඩයක් සමග පමණක් සම්බන්ධ වීම තවත් වගුවක රෙකෝඩයක් සමග පමණක් සම්බන්ධ වීම සම්බන්ධ වීම සම්බන්ධ වීම මෙනමින් හඳුන්වයි මෙනමින් හඳුන්වයි ලියාගත්තද ආයි කියන්න ඔව් සර්. ලියාගත්තනේ ඔව් සර්. හරි අපි උදාහරණයක් විදිහට මෙන්න මේක ලස්සන නේදගමු right මේ බෝල ගහලා තියෙන්නේ මෙතන මේ වල දැන් මේ මොනවද මේ ගණිතයේදී කියන්නේ මේ වෙන් රූප සටහන් කියලා තියෙනව නේද වෙන් කියලාමනේ කියන්නේ සිංහලෙන් නේ විවිධ ආයි කියන්නේ නේ මේ ලියාගත්ත කෙනෙක් ආයි පොඩ්ඩක් කියන්න ඔව් ආහාර සර්. විෂයේදී අරගෙන කියන ඒක කෙනා ඒක බලන්න සම්බන්ධතාවයක් යනු දත්ත සමුදායක වගුවක එක් රෙකෝඩයක් තවත් වගුවක රෙකෝඩයක් සමග පමණක් සම්බන්ධ වීමයි. හරිද ඉබුදි හරිනේ right එහෙනම් මෙන්න මේ එක්සැම්පල් එක ලස්සන නේදගමු right මේක ඉස්සෙල්ලා ඉඳගන්න මේ රතු පාටින් කොටු කරන එක ඒක යටින් මේක අපි ඉඳගමු මේ දාලා තියෙන මොකද්ද අර වගුවක එක් රෙකෝඩයක් අනිත් රෙකෝඩයක් එක විතරයි සම්බන්ධ වෙන්න ඕන. يعني පළවෙනි රෙකෝඩේ man 1 කෙනෙක් කෙනා දෙවෙනි රෙකෝඩ් එකේ මොකක් හරි woman 2 හරි woman 3 හරි මොකක් හරි එකක් එක්ක විතරයි සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ කවදාවත් මේකෙන් කියන්නේ මෙහෙන් ළමයි මෙහෙම දෙකක් යන්න බෑ right එක්කෙනෙක්ගෙන් දෙන්නෙක් සම්බන්ධ වෙන්න බෑ right ඒතර ඒක නෙවෙයිනේ මේ පැත්ත එක්කෙනෙක් මෙහෙම දෙන්නෙක් එක සම්බන්ධ වෙන්න බෑ ඒ කියන්නේ අනිවාර්යෙන් දෙපැත්තම වෙන්න පුළුවන් එකක් විතරයි ඒක තමයි මෙතනින් කියන්නේ ඉස්සෙල්ලා මෙයා ඇඳගෙන ඊට පස්සේ ඒක යටින් මෙයා ඇඳගන්න පිළිවෙලට right හරි දාගමු මේක
හරි සර්. හරි ඕකේ රයිට් ඊළඟට අපි යන් ඊළඟ જાතියට ඔන්න 1 to 1 කියන කතන්දරේ හරි හරි අංක දෙක කියලා දාලා ගමු ඒක බහු right second one to many relationship ඒක බහු සම්බන්ධතා කියලා දාගමු right බලමු one to many relationship එක කියන්නේ මොකක්ද කියලා ඒක බහු සම්බන්ධතාවයක් කියන්නේ මොකක්ද කියලා right අපි ඒකට උදාහරණයක් ගමු හරි one to many ඒක බහු right දෙක one to many ඒක බහු සම්බන්ධතාවයක් කියන්නේ මොකක්ද කියලා කලින් වගේ මම එන්ට්‍රි දෙයක් කරනවා මේවට IT රිලේටඩ් ඒවා නෙමෙයි හොඳේ ඔයාලට අර මේ සම්බන්ධතාවය මොකක්ද කියන එක තේරෙන්න තමයි මම මේ එක්සැම්පල් ගන්න right අපි එක පැත්තක් ගමු child කියන්නේ ළමයා right ඔන්න ළමයා කියලා භූතාර්ථයක් ගත්තා right මේ පැත්තේ ගන්නවා mother අම්මා කියන එක හරි දැන් මම මේකේ ප්‍රශ්නාර්ථය කියන්න ඕනේ මොකක්ද කියනවනේ මම මෙතනින් දානවා සම්බන්ධතාවය නම has ඉන්නවා කියන එක ඉංග්‍රීසි දන්නවනේ right child නැත්නම් අපි ගමු mother has child right මේක අනිත් පැත්තට ලියමු නැත්නම් පැටලෙනවා child right mother has child right ළමයි නැත්නම් අම්මා කෙනෙකුට ළමයි ඉන්නවා කියන සම්බන්ධයක් නේ මම අදලා තියෙනවා right හරි දැන් මම අහන එකට උත්තර දෙන්න right මම අහනවා දැන් ප්‍රශ්න අහනවා දැන් මට one to many කියන එක ඕනෑර දුන්නොත් උඩ හොයාගන්න පුළුවන් වෙන්නේ මම අර කලින් ප්‍රශ්නම අහනවා එක මේ එක අම්මා කෙනෙකුට ළමයි කී දෙනෙක් ඉන්න පුළුවන්ද දැන් මට කියන්න ළමයි කී දෙනෙක් ඉන්න පුළුවන්ද කො එක අම්මා කෙනෙකුට ළමයි කී දෙනෙක් ඉන්න පුළුවන්ද ගොඩක් ඉන්න පුළුවන්. ගොඩක් කියන එක අපි කියන්නේ මොකෙන්ද එම් අකුරෙන් right many ගොඩක් ඉන්න පුළුවන් දැන් අනිත් පැත්ත ලකුණු කරගන්න ඔන්න ඔක තමයි පුළුවන් වෙන්න ඕනේ එක ළමයෙක්ට අම්මලා කී දෙනෙක් ඉන්නවද කියන බලන්න කියනයි. එක්කෙනයි අන්න සම්බන්ධතාවය හැදුන මොකද්ද one to many කියලා right අන්න හැදුන සම්බන්ධතාවය අපි one to many කියලා right ඕකට තමයි කියන්නේ අපි one to many සම්බන්ධතාවයක් කියලා. ඒතර ඕක සමහර විට ළමයි මෙහෙම පැත්තට තියෙන්නත් පුළුවන්. හිතන්නකෝ child මේ පැත්තට තිබිලා හරිද? කොහොම තිබිලා හරිද? mother මේ පැත්තට තිබ්බා කියලා. කොහොම තිබ්බත් ගැටලුවක් නෑ. ඔව් මේ පැත්තට කියන්න පුළුවන් mother has child. ඒතර ඒත් එන්නේ මෙහෙම. දැන් ඔයාලට හිතනවා දැන් මේක 1 to many කියලා කියන්න පුළුවන්. මේ පැත්තේ 1 මේ පැත්තේ many. මේක many to 1 වෙනවනේ. එහෙම කියන්නේ නෑ right? ඔයාලට තියෙන්නේ කොහොම තිබ්බත් එක පැත්තක එකක් අනිත් පැත්තේ m තියෙනවා නම් දෙපැත්තේ විරුද්ධ පැත්තේ එක පැත්තේ කොහේරි එක තියෙනවා අනිත් පැත්තේ එක පැත්තේ කොහේරි තැනක m තියෙනවා නම් මේක 1 to many එකක් තමයි. right? කොහොම බැලුවත් එච්චරයි. right? ඔන්න 1 to many සමතර 1 to many සම්බන්ධතාවය කියන්නේ මොකක්ද ඇත්තටම? දැන් කලින් එකේ උනේ දැන් මෙතන මට කියනකොට ටේබල් කීයක් හැදෙනවද කියලා මෙයාව හැරෙව්වොත් how many tables කීයද හැදෙන්නේ කලින් දෙකයි. ටේබල් දෙකයි ඇයි භූතාර්ථ දෙකයි තියෙන්නේ මම කිව්වා භූතාර්ථ තමයි වගු බවට පත් වෙන්නේ නේද වගු දෙකයි හැදෙන්නේ ඉදි පිටින් right එතකොට මෙන්න මේ වගුවේ දැන් බලන්න හරිද මම හිතන්නකො මෙතන දැන් මම ගන්නවා right
වගුවක් හැදුවොත් හිතන්න දැන් වගුවේ රෙකෝඩ ගොඩක් තියෙන්න පුළුවන්. මද කියන වගුව ගත්තොත් මෙන්න පළවෙනි මද, දෙවෙනි මද, right? තුන්වෙනි මදගේ විස්තර, හතරවෙනි අම්මගේ විස්තර, ඔය වගේ මදර්ස්ලාගේ විස්තර ඕන තරම් තියෙන්න පුළුවන්. එන් ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. කියලා අර ඇන්ද වෙන් ඩයග්‍රෑම් වගේ කොටු අඳින්න. right? මේ පැත්තේ ගත්තොත් ළමයි ඉන්න පුළුවන්. පළවෙනි ළමයා, දෙවෙනි ළමයා, තුන්වෙනි ළමයා, හතරවෙනි ළමයා, පස්වෙනි ළමයා, ඔය විදිහට ළමයි එන් ප්‍රමාණයක් ඉන්න පුළුවන්. ඕන තරමක් ඉන්න පුළුවන්. දැන් කලින් කියුනේ දෙපැත්තෙම එකයිනේ වදින්න පුළුවන්. ඊට වඩා වදින්න බෑ. හැබැයි මෙතන තියෙනවා one to many, right? ඒක බහු. ඒ කියන්නේ මේ එක්කෙනෙක් ගත්තොත් මේ පැත්තේ ගොඩකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ one to many නේ. මේ පැත්තේ එක්කෙනෙක් මේ පැත්තේ ගොඩකට සම්බන්ධ වෙන්න පුළුවන්. එක අම්මා කෙනෙකුට ළමයි ගොඩක් ඉන්න පුළුවන්. හැබැයි එක ළමයෙක්ට ඉන්නේ එක අම්මා කෙනෙක්. right? මේ පැත්තෙන් මේ දකුණු පැත්තෙන් බැලුවොත් අනිත් පැත්තට යන්න පුළුවන් එක ඉරක්. දැන් කවදාවත් දකුණු පැත්තෙන් මෙහෙම ඉරි දෙකක් යන්න බෑ. එක ළමයෙක්ට අම්මලා දෙන්නෙක් ඉන්නවා කියලා කියන්න බෑ ඉතින්. right? එක අම්මයි ඉන්නේ. right? ඒ කියන්නේ මෙන්න එක පැත්තක ටේබල් එකකින් මේ එක පැත්තක වගුවක රෙකෝඩයක් අනිත් පැත්තේ එක රෙකෝඩයක් එක විතරයි සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි මේ පැත්තේ තියෙන රෙකෝඩයක් අනිත් පැත්තේ තියෙන රෙකෝඩ කීපයක් එක සම්බන්ධ වෙන්න පුළුවන්. අරක තිබ්බේ දෙපැත්තෙම එක එක. මේ පැත්ත එකක් අර පැත්ත එකකට විතරයි, මේ පැත්ත එකක් අර පැත්ත එකකට විතරයි. මේකේ එක් පැත්තක එකක් අනිත් පැත්තේ ගොඩක් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. මේ බලන්න M එකෙන් C පැත්තට ගිහින් තියෙන විදිය. right? මෙතනින් right මේ එක පැත්තක මේ රෙකෝඩ් එකක් මේ පැත්තේ ගොඩක් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි මේ පැත්ත එක්කෙනෙක් සම්බන්ධ වෙන්න පුළුවන් මේ පැත්ත එක්කෙනෙක් එක්ක විතරයි. right? දැන් මෙතන බලන්න මේ එක්කෙනෙක් සම්බන්ධ වෙන්නේ මේ ඇත්ත. කවදාවත් මෙහෙම ඉරක් යන්න බෑ. right? දෙන්නෙක්ගෙන් මෙහෙම යන්න බෑ. ඔන්න ඕම් වෙන්න බෑ. ඒතර මෙන්න මේ වගේ සම්බන්ධතාවයකට තමයි අපි කියන්නේ මොකක්ද? one to many සම්බන්ධතාවයක් කියලා. ඒක බහු සම්බන්ධතාවයක් කියලා කියනවා. එක් පැත්තේ රෙකෝඩයක් අනිත් පැත්තේ රෙකෝඩ් ගොඩක් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ පැත්තේ රෙකෝඩ ගොඩක් ගත්තන් පස්සේ ඒක එකක් විතරයි මේ පැත්තත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඕක තමයි කියන one to many, right? එක පැත්තෙන් එකයි අනිත් පැත්තේ ගොඩක් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. right? එතකොට එන්නේ බලන්න මෙතන මේ තියෙන මේ මදර්ගේ පැත්තේ තියෙන එක රෙකෝඩයක් මේ පැත්තේ ගොඩක් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ මෙනිනේ. හැබැයි මේ පැත්තේ තියෙන මේ පැත්තේ සම්බන්ධ වෙන්න පුළුවන් එකක් එක්ක විතරයි. ඔන්න කතන්දරේ. තේරුණාද කියන්නේ මට මේක? විස්මි අකින්ස සස්මි මනෝදික නැත්නම් ආයි කියන්නද? හව්. මනෝදික තේරුණාද? ඔව් සර්. right. එතකොට ඉදූෂ ඔව් සර්. ඊට පස්සේ විස්මි අකින්ස සස්මි කොහොම නැද්ද? විස්මි සිග්නල් ලවල හරි කමක් නැහැ. අපි ඉස්සෙල්ලාම ලියාගමු මොකක්ද මේ one to many කියලා කියන්නේ කියලා. හරි. විස්මි ආවද මොකද උනේ? සිග්නල් ලවලද? ඔව් සර් කට් වුණා. කලින් එක තේරුණාද? අවුලක් නැද්ද? පැහැදුනේ නැද්ද? තේරුණා. හරි ඕකේ. හරි එහෙනම් අපි මෙහෙම ලියාගමු මේක යටින්. මම කියන එක ලියාගමු මේක පොඩක් වෙනස් කරලා මම කියන්නම් right. මේක මේ තේරුම් ලියන කවදාවත් ඇවිල්ලා නැහැ. හැබැයි එන්න පුළුවන් ළමයි වුණේ මේ තියෙන විදිහ. මොකද දැන් මේ පාරේ A level paper එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තිබ්බා IT paper එක right. එන්නේ කියලා පාඩම් වලින්ම තමයි ඇවිල්ලා තිබ්බේ. අන්න ඒ වගේ මොකද අලුත් ආණ්ඩුවනේ right. paper වෙනස් වෙන්න පුළුවන්. ඕන දෙයකට රෙඩි වෙලා යන්න. හරි. මෙහෙම ලියාගමු මේක බහුවක යටින්. මෙහෙම ලියාගමු ඒක බහු සම්බන්ධතාවයක් යනු ඒක බහු සම්බන්ධතාවයක් යනු ඒක බහු සම්බන්ධතාවයක් යනු ඒක බහු සම්බන්ධතාවයක් යනු දත්ත සමුදායක ඒක බහු සම්බන්ධතාවයක් යනු දත්ත සමුදායක දත්ත සමුදායක දත්ත සමුදායක
දත්ත සමුදායක වගුවක දත්ත සමුදායක වගුවක වගුවක එක් රෙකෝඩයක් එක් රෙකෝඩයක් එක් රෙකෝඩයක් එක් රෙකෝඩයක් එක් රෙකෝඩයක් තවත් වගුවක තවත් වගුවක තවත් වගුවක තවත් වගුවක රෙකෝඩ කිහිපයක් හා සම්බන්ධ වන්නේ නම් රෙකෝඩ කිහිපයක් හා සම්බන්ධ වන්නේ නම් 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 සහ නේනම් සහ සම්බන්ධිත වගුවේ සම්බන්ධිත වගුවේ සම්බන්ධිත වගුවේ සම්බන්ධිත වගුවේ එක් රෙකෝඩයක් සම්බන්ධිත වගුවේ එක් රෙකෝඩයක් එක් රෙකෝඩයක් සම්බන්ධිත වගුවේ එක් රෙකෝඩයක් සම්බන්ධ විය හැක්කේ සම්බන්ධ විය හැක්කේ සම්බන්ධ විය හැක්කේ අනෙක් වගුවේ එක් රෙකෝඩයක් පමණ සමගයි අනෙක් වගුවේ එක් රෙකෝඩයක් සමග පමණයි අනෙක් වගුවේ එක් රෙකෝඩයක් සමග පමණයි ලියාගත්තද විස්මි ඔව් සර්. ඔක්කොම ලියාගත්ත නේද බැරි වුණේ නැහැ සම්බන්ධ ටික ගොඩක් තිබ්බ මොනවද කියලා ලියාගත්තද ඉදුෂා ඔව් සර්. මොනවද කියලා ලියාගත්ත නේද ඔව් සර්. හරි එතකොට ඒ කිව්වේ මොකද්ද එක් ටේබල් එක රයිට් මොකක් හරි වගුවක මෙන්න දැන් මේ පළවෙනි වගුව රයිට් මදර්ගේ පැත්තේ තියෙනවා මේකේ තියෙන රෙකෝඩ් කිහිපයක් අනෙත් වගුවේ රෙකෝඩ් කිහිපයක් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් මේ තමයි සම්බන්ධිත වගුව සම්බන්ධ වෙලා ඉන්නේ හැබැයි මේ සම්බන්ධිත වගුවේ එක් රෙකෝඩයක් සම්බන්ධ වෙන අනිත් එක්කෙනාගේ එකක් එක්ක විතරයි රයිට් ඒක කවදාවත් මෙයා ගිහිල්ලා එක්කෙනෙක් ගිහිල්ලා දෙන්නෙක් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ කියන එක තමයි අපි කිව්වේ රයිට් මේ උදාහරණකින් මතක තියාගන්න ඒක තමයි හොඳම දේ රයිට් හරි උදාහරණයක් කියලා දාලා මේක දාගමු රයිට් කලින් වගේ මේ පිළිවෙලට ඇඳ ගන්න ඕනේ right mother child කියලා දාලා මෙන්න මේ උදාහරණයට අග්ගල් ලියන්න right?
පිසු හරිද ළමයි? අඳගත්තද? සර් චුට්ටක් ඉන්නකෝ. රයිට් හරිද? හරි. හරි සර්. හරි ඕකේ. රයිට්. දැන් අපි තුන්වෙනි සම්බන්ධතාවයට සම්බන්ධයෙන් තව ඉස්සරහට ප්‍රශ්න විදි හම්බෙන්නේ. ඒතකොට බලමු. හරි. අවසාන එක දාගමු. බහුබහු සම්බන්ධතා. බහුබහු නෙවෙයි right? තුන්වෙනි එක දාගමු. බහුබහු සම්බන්ධතා. many to many relationship. බහුබහු සම්බන්ධතා.
හරි. බලමු. right? අර මේ තුන කතා කරද්දී ඔයාලට තේරෙනවා ඇති මේ අර පොඩි රටාවක් තියෙන මේක මෙහෙමයි අරක මෙහෙම කියලා පොඩක් අයිඩියා එකක් එනවා ඈ. බලමු. බහුබහු සම්බන්ධතාවයක් කියන්නේ මොකක්ද කියලා. right? many to many. right? බහුබහු. මේ many to many කියලා මතක තියෙන ප්‍රශ්නයක් නෑ. හොඳේ මේ මට මතක සිංහල මීඩියම් පේපර් එකේ තෝම තමයි දෙන්නේ right? සම්බන්ධතාව. බ්‍රැකට් එකවල දෙනවා මොකක්ද කියලා බලන්න මෙතන. මම මේකට උදාහරණයක් ගන්නවා මෙන්න මෙහෙම භූතාවයක් ගමු අපි එකක් ගමු ස්ටුඩන්ට් ළමයා හරිද මේ පැත්ත දාමු සබ්ජෙක්ට් විෂය අපි සම්බන්ධතාවය කරමු ළමයා ලර්න් ඉගෙන ගන්නවා සබ්ජෙක්ට් කොහොමද ස්ටුඩන්ට් ලර්න් සබ්ජෙක්ට් right learns කියලා ළමයා විෂයන් ඉගෙන ගන්න. දැන් ඔන්න ආයි මේකේ මාක් කරමු අපි. right මට කියන්න ඕනේ. මම අහනවා මේ එක ළමයෙකුට සබ්ජෙක්ට් කීයක් ඉගෙන ගන්න පුළුවන්ද? කියන්න බලන්න. එක ළමයෙකුට සබ්ජෙක්ට් කීයක් ඉගෙන ගන්න පුළුවන්ද? how many? එක ළමයෙකුට සබ්ජෙක්ට් කීයක් ඉගෙන ගන්න පුළුවන්ද? කො ගොඩක් ඉගෙන ගන්න පුළුවන්. ගොඩක් පුළුවන්. ගොඩක් කියලා දාන්නේ කොහොමද? m right? හරි. දැන් අනිත් පැත්ත. එක සබ්ජෙක්ට් එකකට ළමයි කී දෙනෙක් ඉන්නවද? දැන් කියන්න බලන්න. එක සබ්ජෙක්ට් එකකට ළමයි ගොඩක් ඒත් ගොඩක් දෙපැත්තම එම් දැම්මොත් කැතයිනේ. ඒක නිසා එක පැත්තක Tamanට කැමති පැත්තක දෙපැත්තම එම් වෙන අවස්ථාවක එක පැත්තකට දානවා මම මොකක් කියලාද? n කියලා. right? simple m උනත් එකයි capital n උනත් එකයි right? ඔන්න හැදුනා many to many right? අපිට ඔක right? ඔයාට ඕන නම් මෙහෙම දාන්න පුළුවන් right? නැත්නම් simple වලින් ලියන්න පුළුවන් right? අපි ඔන්න capital වලින් දාමු right? here ඔන්න හැදුනා සම්බන්ධතාවය අපි කියනවා මෙයාට many to many කියලා. right? ඔන්න many to many සම්බන්ධතාවය. ඒතර ඔයාලට තේරෙන්න ඕනේ. දැන් බලන්න කලින් දැන් මුල්ම ටේබල් එක මුල්ම එක මොකද්ද කිව්වේ? මේක ටේබල් එක රෙකෝඩ් එක අනිත් එක රෙකෝඩ් එකක විතරයි සම්බන්ධ වෙන්න පුළුවන්. මේ පැත්තෙන් මෙහෙට එකයි මේ. ඊට පස්සේ කතා කරා එක් පැත්තක තියෙන එකත් අනිත් පැත්තේ ගොඩක් එක සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි මේ පැත්තේ තියෙන එකක් හැමතිස්සෙම මේ පැත්තේ එකක් එක්ක විතරයි සම්බන්ධ වෙන්න පුළුවන්. කවදාවත් මේ පැත්තෙන් මෙහෙට ගොඩක් ඊතල එන්න බෑ. right? මෙහෙන් මෙහෙට එක පැත්තකට විතරයි ඊතල ගොඩක් යන්න පුළුවන්. මේ පැත්තෙන් එකයි නැත්නම් මේ පැත්තෙන් එකක් මේ පැත්තේ එකක් එක්ක විතර සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි මේ පැත්තේ එකක් මේ පැත්තේ ගොඩක් එක සම්බන්ධ වෙන්න පුළුවන්. දැන් මින් ටු මින් එකේදී මොකක්ද උනේ? දෙපැත්තෙම පුළුවන් ළමයි මේ පැත්තේ කෙනෙක් මේ පැත්තේ ගොඩක් එක සම්බන්ධ වෙන්න පුළුවන්. right? මේ පැත්තේ කෙනෙකුත් මේ පැත්තේ ගොඩක් එක සම්බන්ධ වෙන්න පුළුවන්. අන්න දෙපැත්තම ඕකේ වෙනවා. ඔය තමයි සම්බන්ධතාව දුන ළමයි. හරි? ඔන්න අපි ඉගෙන ගත්තා මින් ටු මින් රිලේෂන්ෂිප් එක. එතකොට තව උදාහරණ බලමු ඕන්න. right? මේක තිබ්බ තව උදාහරණයක්. this one right නේද right? එක පැත්තකින් ස්ටුඩන්ට් එන්රෝල් වෙනවා කියන්නේ වෙනවා කෝස් එකක් එක්ක right කෝස් එකකට නැත්තම් මොකක් හරි කෝස් එකකට ඇතුළත් වෙනවා ළමයා කෝස් එකට ඇතුළත් වෙනවා එතකොට දැන් හිතන්නකෝ යුනිවර්සිටි එකක් කියලා right ඒ යුනිවර්සිටි එක ගත්තන් පස්සේ අපිට තියෙනවා කෝසස් ගොඩාක් වලට අපිට එන්රෝල් වෙන්න තියෙනවා එක ළමයෙකුට කෝසස් ගොඩක් එක්ක එන්රෝල් වෙන්න පුළුවන් right එක කෝස් එකකට ඒත් ළමයි ගොඩක් ඉන්නේ අන්න මෙන්න මේ right දැන් බලන්න මේ වගුවේ ලස්සනට පේනවා ඔයාලට මේ දින වගුවේ රෙකෝඩ් වල මේ එක්කෙනෙක් අනිත් පැත්තේ ගොඩක් එක සම්බන්ධ වෙන්නත් පුළුවන් මේ එක්කෙනෙක් අනිත් පැත්තේ ගොඩක් එක සම්බන්ධ වෙලා අනිත් පැත්තත් බලන්නකො ඒ විදිහටම තියෙනවා right මේ පැත්තනොත් මේ එක්කෙනෙක් ගොඩක් එක සම්බන්ධ වෙලා ඔන්න ඔහම දෙනකොට අපි කියනවා මොකක් කියලාද many to many සම්බන්ධතාවයක් කියලා බහු සම්බන්ධතාවය කියලා තියෙනවා තේරුණාද විස්මි අකින්සා සස්මි මනුදික ඔව් සර්. හරි ඕකේ right අපි ඉස්සෙල්ලා ලියාගමු පොතේ තියෙන විදියට මෙතන මේ ඩෙෆිනිෂන් එක ලස්සනයි right මෙතන තියෙන්නේ එක් වගුවක රෙකෝඩයක් හරි වෙනත් වගුවක රෙකෝඩ කිහිපයක් සමග සම්බන්ධ වන්නේ නම් හරිනේ සහ එම සම්බන්ධිත වගුවේ සම්බන්ධ වෙච්ච වගුවේ රෙකෝඩයක් අනෙක් වගුවේ රෙකෝඩ කිහිපයක් සමග සම්බන්ධ වන්නේ නම් එම වගු දෙක අතර පවතින සම්බන්ධතාවය බහුබහු සම්බන්ධතාවයක් ලෙස හැඳින්වේ යන්න ලස්සනට තියෙනවා right අපි මේක ලියාගද්දි ලියාමු කොහොමද බහුබහු සම්බන්ධතාවයක් යනු
දත්ත සමුදායක එක් වගුවක රෙකෝඩයක් වෙනත් වගුවක රෙකෝඩ කිහිපයක් සමග සම්බන්ධ වන්නේ නම් සහ එම සම්බන්ධිත වගුවේ රෙකෝඩයක් අනෙත් වගුවේ රෙකෝඩ කිහිපයක් සමග සම්බන්ධ වීමයි කියලා ලියාගමු right අනිත් ටික ඕනේ සම්බන්ධ වීමයි කියලා වැඩි නවත්තන්න right ඔයාලට තේරෙන විදිහට ලියා ගන්න ඕනේ මෙතන right දත්ත සමුදායක නැත්නම් බහුබහු සම්බන්ධතාවයක් යනු දත්ත සමුදායක එක් වගුවක රෙකෝඩයක් වෙනත් වගුවක රෙකෝඩ කීපයක් සමග සම්බන්ධ වන්නේ නම් සහ එම සම්බන්ධිත වගුවේ රෙකෝඩයක් අනෙක් වගුවේ රෙකෝඩ කීපයක් සමග සම්බන්ධ වීමයි කියලා ලියාගමු. තේරුණාද? got it? ඔව් ඔව් සර්. සර්. හරි. ඩෙෆිනිෂන් ලියමු අපි. මේවා අහලා නැහැ හොඳේ. ඒ අර දෙන්නේ කෝකටත් ආවොත් බැරි වෙලාවත් ලියා ගන්න කියනවා හොඳේ. ලියගෙන ඉවරලා ගැනම උදාහරණ දාන්න. ලියාගත්තද? චුට්ටක් ඉන්නකෝ සර්. හරි. ලියගෙන කියන්න මට. හරි සර්. හරි. අපි මෙන්න මේ උදාහරණ ලියාගමු right. ස්ටුඩන්ට් එන්රෝල් කෝස් කියන්නේ ළමයා කෝස් එකත් සමග එන්රෝල් වෙනවා කියන එක්සැම්පල් එක ලියාගමු. this one. ලියාගමු. අර කලින් වගේ මේක යටින් ඇදලා ඊට යටින් මෙයා වැඳ ගන්න ඕනේ. අපි අර වැඳගත්ත පිළිවෙලටම. mn එක මොන පැත්තට දැම්මත් ඒක මේ පැත්තෙන් දාලා අර පැත්තෙන් දැම්මත් කමන්නේ anything right.
හරි සර්. හරි. right. ඔන්න සම්බන්ධතා දෙන කතා කරා. තව උදාහරණයක් කරලා අපි ඉස්සරහට කතා කරමු. එතකොට තව ටිකක් වැඩි තේරෙයි. right. හරි. අපි ඊළඟට හ්ම්, හරි. ඔන්න දැන් අපි සම්බන්ධතා තුනකින් ඉගෙන ගත්තා. normally හරි වැඩේ වලට කියනනම් ඇති right. ඉස්සරහට තව හොඳට වැඩේ වලට. දැන් ඔන්න පාඩමේ අපි ප්‍රශ්න කරන මට්ටමට ගොඩාක් ලං වෙලා ඉන්නේ. හරිද? ඔන්න අපි ඉගෙන ගත්ත පැටර්න් එක ආයෙ මතක් කරොත් අර සිස්ටම් කියන එක අපි මොකක්ද කියලා ඉගෙන ගත්තා. ඊට පස්සේ ඒකේ තියෙන භූතාර්ථ ටිකක් මොනවද කියලා ඉගෙන ගත්තා. ඊට පස්සේ තියෙන ඇට්‍රිබියුට්ස් මොනවද කියලා ඉගෙන ගත්තා. දැන් ඔන්න අපි ඉගෙන ගත්තා රිලේෂන්ෂිප් සම්බන්ධතා. වගු දෙකක් අතර තියෙන්න පුළුවන් සම්බන්ධතා. one to one වෙන්න පුළුවන් right. one to many වෙන්න පුළුවන්. many to many වෙන්න පුළුවන්. බහු වෙන්න පුළුවන්. ඒක නම් ඒ වගු දෙක අතර එක පැත්තක තියෙන රෙකෝඩ් එකක් අනිත් පැත්තේ එක රෙකෝඩ් එකක් හා පමණයි සම්බන්ධ වෙන්න පුළුවන්. one to many නම් මේ පැත්තේ තියෙන එක රෙකෝඩ් එකක් අනිත් පැත්තේ ගොඩක් එක්ක පුළුවන්. right. හැබැයි ඒක අනිත් පැත්තට රොත්තු දෙන්නේ නැහැ. ඒ කියන්නේ කවදාවත් මට මේ පැත්තේ දෙන්නෙක් මේ ගොඩකට සම්බන්ධ වෙන්න බෑ මෙහෙම right. සම්බන්ධ වෙන්න පුළුවන් එක්කෙනෙක් එක්ක විතරයි එක පැත්තකින්. අනිත් පැත්තෙන් ගොඩකට සම්බන්ධ වෙන්න පුළුවන් right. මෙහෙම මේට පුළුවන් අර පැත්තේ මේ පැත්තට බෑ. many to many කියුනේ අපි ගත්තොත් මේ විදියට එක පැත්තෙන් අර පැත්තට ගොඩකුත් පුළුවන් මේ පැත්තෙන් මේ පැත්තට ගොඩකුත් පුළුවන් right. ඒතර ඕක ඇතුලේ මෙහෙම ඒවා තියෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ right. වැඩේ කියන්නේ මේ පැත්තෙන් ගොඩකට මේ පැත්තට සම්බන්ධ වෙන්න පුළුවන් මේ පැත්තේ එක්කෙනෙක් මේ පැත්තේ ගොඩකට සම්බන්ධ වෙන්න පුළුවන්. මේක දෙකම තියෙනවා. මේක තියෙන එක පැත්තකට විතරයි. මේ පැත්ත එකක් අර පැත්තේ ගොඩක් එක විතරයි. මෙහෙම මේට වෙන්න පුළුවන් එක්කෙනෙක් එක විතරයි right. එක්කෝ එක්කෙනෙක්. ඒ කියන්නේ කවදාවත් මෙයාගේ දෙන්නෙක්ට සම්බන්ධතාවයක් යන්න බෑ. එහෙම ගියොත් එයා මෙයා බවට පත් වෙනවා. මේක තියෙන්නේ දෙන්නෙක් අතර. මෙහෙනුත් මෙහෙට එකයි මෙහෙනුත් මෙහෙට එකයි. කවදාවත් මේ පැත්තෙන් එක්කෙනෙක්ගෙන් දෙන්නට ගැටෙන්න බෑ. මේ හැමදෙස්සම 1 to 1. මේ පැත්තේ එක්කෙනෙක් මේ පැත්තක් එක්ක මේ පැත්තේ එක්කෙනෙක් මේ පැත්ත එකක් එක්ක. මොන සම්බන්ධතා තුන. ওই සම්බන්ධතා තුන ගැන හොඳට පැහැදිලිද? අවුලක් නැද්ද? තේරුණාද? කියන්න මට. ඔව් සර්. ඔව් සර්. හරි ඕකේ. මේ සම්බන්ධතා දාලා රූප සටහන් නඳින්න ඕනේ නෑ. මම හිතනවා තේරුමක් නෑ. එතකොට අපි මම මේ ලයිබ්‍රරි මැනේජ්මන්ට් සිස්ටම් එකක් දුන්නා ඔයාලා මෙහෙම යන්දනේ. 3ක් විතර. දැන් මේක ඉගෙන නැත්තම් ඔයාලට පුළුවන් මේ දෙන්න අතර මොනවද හදන්නද? මෙන්න මේව අර මම කිව්ව සම්බන්ධතා ගොඩනගා ගන්න පුළුවන්. ඒක එච්චර දුරට යන්නේ නැහැ. තේරුමක් නැහැ. එතකොට අර මේ ඩයග්‍රෑම් එක මේ විදිහට සම්පූර්ණ වෙනවා. හරිද? ඔන්න අපි ප්ලෑන් එකක් අඳගත්තා. දැන් ප්ලෑන් එකක් අඳින්න මට්ටමන අපි දන්නේ ප්ලෑන් එක ඇඳලා ප්ලෑන් එක ඇතුලේ දැන් ගේක ප්ලෑන් එක කරලා ප්ලෑන් එකේ පදිංචි වෙන්න බෑනේ. ගෙදර හදන්න ඕනේ. ගෙදර හැදුවොත් තමයි ඒක ඇතුලේ පදිංචි වෙන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ වගේ තමයි. දැන් ඔයාලට පුළුවන් වෙන්න ඕන ළමයි. දැන් අපි ප්ලෑන් එකක් ඇඳගත්තනේ. ප්ලෑන් එකට අපි විශේෂ නමක් කිව්වා. මොකද්ද? භූතාර්ථ සම්බන්ධිත සටහන් entity relationship diagram right. ඔන්න ඔය එකක් කිව්වනේ. ඕක තමයි අපි ප්ලෑන් එක. දැන් මට පුළුවන් වෙන්න ඕන ළමයි මේ ප්ලෑන් එක දිහා බලාගෙන මොනවා හදන්නද? ඩේටාබේස් එක නිර්මාණය කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඇත්තටම ඩේටාබේස් එකේ තියෙන tables වගු ටික හදන්න පුළුවන් වෙන්න ඕනේ. අපි මේකට විශේෂ නමක් කියනවා මැප් කරනවා කියලා right. මැපින් කියලා කියනවා වගුගත කරනවා කියලා කියනවා. හරිද? දැන් බලමු අපි කොහොමද ඔය ඉගෙන ගත්ත ප්ලෑන් එකක් දිහා බලාගෙන අපි දත්ත සමුදා වගු නිර්මාණය කරන්නේ කියලා. එතකොට අපි ඔන්න ඔය තුන කතා කරා. මේ නැත්තම් මෙන්න මේ වගු නිර්මාණය ගැන කතා කරගත්ත ගමන් අපේ පාඩම ඇත්තටම ඉවරයි. ඊට පස්සේ අපිට තියෙන ප්‍රශ්න කරන්න යන්න. ප්‍රශ්න කරගෙන තමයි ඊට ටික සාකච්ඡා කරන්නේ. හරිද? හරි. බලමු මේ වැඩේ කොහොමද අපි කරන්නේ කියලා. right. හරි. ඒ වැඩේ කරන්න අපි මාතෘකාවක් දාගමු කොහොමද හොඳ. right. අපි දාගමු හරි. මෙන්න මෙතන ලස්සන මාතෘකාවක් තියෙනවා. හරි. බලන්න. භූතාර්ථ සම්බන්ධතා රූප සටහන් ERD. හරිද? භූතාර්ථ සම්බන්ධ සටහන් සම්බන්ධිත දත්ත සමුදා වගු බවට හැරවීම. මම වලට කිව්වා. අපි ඉගෙන ගන්නේ මොනවා ගැනද? රිලේෂනල් ඩේටාබේස් ගැන. හැමතිස්සෙම ඒක මතක තියාගන්න right.
අපි ඉගෙන ගන්න ඩේටාබේස් වර්ගය රිලේෂනල් ඩේටාබේස් සම්බන්ධිත දත්ත සමුදා. අපි දත්ත ගබඩා කරන්නේ ටේබල් විදියට. තවත් ඩේටාබේස් වර්ගයක වෙන විදියට ගබඩා කරන්න වෙන්න පුළුවන්. හැබැයි අපි ඉගෙන ගන්නේ මොකක් ගැනද? සම්බන්ධිත දත්ත සමුදා ගැන. right? අන්න එතකොට මොකක්ද කරනවද? භූතාර්ථ සම්බන්ධතා රූප සටහන බලාගෙන අපි දැන් සම්බන්ධිත දත්ත සමුදා වගු බවට හරවන්න යන්නේ. right? ඒ කියන්නේ මෙන්න මේ රිලේෂනල් ඩේටාබේස් එකේ තියෙන වගු අපි හදන්න යන්නේ භූතාර්ථ රූප සටහන බලාගෙන. අපි මාතෘකාවක් දාගමු. භූතාර්ථ සම්බන්ධතා රූප සටහන සම්බන්ධ දත්ත සමුදා වගු බවට හැරවීම කියලා. right? මේක ලොකු කොටසක් ඔයාලට ගැලපෙන විදිහට මම මෙතන චූට්ටක් කරන් තමයි කියලා දෙන්නේ. right? හරි. මේක දාගමු මාතෘකාවක් විදිහට. හරි නේද? හරි සර්. හරි. right? මේ පාඩම ඉස්කෝලේ ඉගෙනුවද ඔයාලට? නෑ? නෑ තාම. ඔව්. ඒතකොට දැන් තුන්වෙනි වාර විභාගෙත් තියෙනවනේ. ෂෝක් ෂෝක්. මේක ආ, නියම. හරිද? right. මෙහෙම වැඩි වෙන්නේ. හරිද? දැන් ඔන්න බලනවා අපි අර අඳගත්තු ඔයාලා දැන් ඇඳගෙන අපි පොඩි පොඩි plan නැන්දනේ. ඕක බලාගෙනවා කොහොමද ඇත්තටම මෙන්න මේ database වගු. නැත්තම් මේ tables කියනවා ඇත්තටම හදන්නේ කොහොමද කියලා ඔයාලට තේරෙනවා. ඒතකොට ඔයාලට paper එකේ ප්‍රශ්න දැක්කම ඔයාලට මාව මතක් වෙයි. සර් මෙන්න මේවනේ කරේ කියලා ඔන්න බලන්න ප්‍රශ්න කරද්දී නිකම්ම මතක් වෙයි. හරිද? අපි මේක ඉගෙන ගන්නවා කොටස් තුනකින්. හරිද? මෙහෙම. ඉස්සෙල්ලම බලනවා මාතෘකාව දාගත්තනේ. right first තුනකින් කොටස් තුනකින් මේ වගු වලට හරවන විදිහ අපි කතා කරමු. මම උදාහරණයක් ගන්නවා. මෙන්න මෙහෙම. අපි අඳිමුකෝ. just wait හොඳ එක්සාම්පල් එකක් අරන් එන්න.
මෙන්න මේ වැඩි වෙන්නේ. right? මම එක පැත්තක් ගන්නවා මේ person, right? person කියන දන්නවනේ මිනිස්සෙක්, right? මිනිස්සයා කියන idea එක. මෙයා ලස්සන දැන් තව ටිකක් just wait. okay, right? මෙතන දෙනවා මේකක්, right? මෙතන දෙනවා අපි මේකක්, right? මෙතන දෙනවා මම මේ පැත්තේ ලියනවා ළමයි person මිනිස්සයා. මේ පැත්තේ දානවා passport එක, right? මම දානවා has තියෙනවනේ. person මිනිස්සෙක්ට තියෙනවා passport, right? හරි, දැන් මට මේ ප්‍රශ්න උත්තර දෙන්න. එක මිනිස්සෙකුට passport කීයක් තියෙනවද? give me the answer. එකයි. එකයි. හරි. එතකොට එක passport එකකට මිනිස්සු කී දෙනෙක් ඉන්නවද? එකයි. එකයි. ඔන්න 1 to 1 සම්බන්ධතාවයක් හැදුවා. මම මෙයාගේ වටේට පොඩි ඇට්‍රිබියුට්ස් එකකුත් අඳිනවා. මේ පැත්තේ දානවා ළමයි PID, right? නැත්නම් අපි දාමු මේ ID කියලා දාගමු, right? person ගේ ID එකක් තියෙනවා යුනික් ලා නිර්මාණය කරගන්න, right? ඊට පස්සේ person ගේ නම, name, තව එකක් දාගමු date of birth. තව එකක් කොහොමද දාගමු address. අන්න විදිහට දැන් passport එක පැත්තෙන් මම දානවා එයාගේ attributes ටික. passport ID එක බලමු. PID කියලා දානවා. passport ID අපි දාමු මෙතන. ඊට පස්සේ තමන්ගේ passport එක දාන්නේ අපි color කියලා දාමු passport එකේ පාට. හරි දැන් කියන්න මට මෙයාව හැරෙව්වොත් ළමයි නැත්තම් මම මෙයාව වගුවක් බවට හරවද්දී මට කියන්නකෝ මෙතන වගු කීයක් හැදෙනවද කියලා. වගු කීයක් හැදෙනවද? දෙකක්. වගු දෙකක් හැදෙනවා. එක වගුවක නම මොකක්ද කියන්නකෝ මට. person. person, very good. අනිත් එකේ වගුවේ නම මොකක්ද? passport. passport. අන්න ඔයාට දැන් මේ තියෙන plan එකේ චූටි කෑල්ලක් නේ. පොඩි entity relationship diagram එකක් තියෙනවා. ඔන්න ඔයා ඒක බලන් දැන් මම ඔයා කලින් කියලා දීපලේ ඔයා හිතලා කිව්ව මොකද්ද? මෙයා මම දත්ත සමුදායක වගු බවට පත් කරද්දී වගු දෙකක් හැදෙනවා. එක වගුවක් තමයි person වගුව, අනිත් වගුව තමයි passport වගුව කියලා. හරිද? වගුවක් හැදුනට මදිනේ, right? වගුවක ඇතුලේ දාන්න ඕනේ දත්ත තියෙනවා, right? මෙන්න මේ කොටුවේ මේක දාන්න, මේ කෑල්ලේ මේක දාන්න, මේ කෑල්ලේ මේක දාන්න කියලා, right? ඒක තීරණය වෙන්නේ කොහොමද කියලා බලමු දැන්. හරිද? මම ගන්නවා ඔයාලට මේක පේනව නේද මේ Excel sheet එක මම සයිඩ් එකෙන් දාමු. ඔව් සර්. හරි. ඔන්න එක වගුවක නමක් මම දානවා. මොකක්ද එක වගුවක නම? person. මේක වගුවක්, right? ඔන්න person කියලා වගුවක් තියෙනවා. තව වගුවක් තියෙනවා passport කියලා. හරිනේ. ඔයාලා මට කිව්වේ ඒකනේ. right. passport කියලා තියෙනවා. right? දැන් මේ වගුවේ ළමයි ඇතුලේ දත්ත මොන හරි ලියවෙනවනේ. ඒ දත්ත ටික තමයි මම මේ වටේ ලියපු මොනවද? attributes ටික, right? මේ බලන්න මෙයා වටේට මම attributes ටිකක් ලියුවානේ, right? ඔන්න ඔය ටික තමයි එයාගේ අර මොනවද අපි කියන්නේ තීරු බවට පත් වෙන්නේ, right? තීරු ටික. දැන් person එකේ එක තීරුවක් තියෙනවා ළමයි මොකද්ද? ID කියලා. ඇයි? වටේ තියෙන ID කියලා එකක්. right? ඔන්න ID කියලා මෙතන දෙන. ඒක නිසා එහෙනම් වගුවෙත් දැමමු ID කියලා. ආයි තියෙනවා එයාගේ නම, right? name. ආයි තියෙනවා address. ආයි තියෙනවා date of birth. අන්න right. හරි. මම මෙයා පොඩ්ඩක් එහාට ගන්නවා. මට කියනවා දැන් passport වගුවේ තියෙන තීරු ටික මම මේ පේලි ටික මම තීරුනේ. කෙලින් අතර තියෙන columns කීයක් තියෙනවද කියන්නකෝ. passport වගුවේ මොනවද දෙක කියන්නේ? කො
passport ID color PID ඊට පස්සේ color කලර් අන්න රයිට් ඔන්න වගු දෙක හැදුවා ළමයි රයිට් ඔන්න වගුවේ නම දැම්මා මොකක්ද වගුවේ නම ඉන්න පර්සන් මේකේ වගුව හැදුවා પાස්පෝර්ට් වගුවක් හරි හරි ඔන්න දැන් ඊළඟ කතන්දරේ දැන් මම මේ වගුව පොඩ්ඩක් හදා ගන්න මෙහෙම දාලා right like this way මේකත් හදාගත්තා මෙන්න මෙහෙම හරිද right මේ වගුවේ නම අපි මෙහෙම කොටු කරලා දාන්නේ මේක පැත්තක නිකන් තියෙන්නේ හරි මම මේ පැහැදිලිව පේන්න දැන් මෙතන පර්සන් වගුව මේ පැත්තේ තියෙනවා પાස්පෝර්ට් වගුව හරි ඔන්න පර්සන් වගුව પાස්පෝර්ට් වගුව දැන් මම මේකට පොඩි විස්තර ටිකක් දානවා right මම මෙතන දානවා 1001 මට හිතුණා ටිකක් මම මේ දාන්න right 1002 1003 right නම දානවා අමල් අමල් නිමල් නිමල් ඇඩ්‍රස් එකක් දාමු මෙයා A right sorry මෙයා B මෙයා C right date of birth එක දාමු මෙයාගේ 2යි 3යි 4යි right නිකන් ඔයයක් දාමු right passport ID ටිකුත් මම හදනවා 111 222 333 right කලර් එක දානවා මේකේ red right blue green ඔන්න මම දත්ත ටිකක් දැම්මා හරි වගු දෙකත් හැදුවා ලස්සනට දැන් හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා ළමයි දැන් මගේ ප්ලෑන් එකේදී මම කියලා තියෙනවා පර්සන් සහ પાස්පෝර්ට් අතර සම්බන්ධතාවයක් තියෙනවා මොකද්ද සම්බන්ධතාවයේ වර්ගය කියන්නේ මොන වගේ සම්බන්ධතාවයක් තියෙන්නේ 1-to-1 1 to 1 relationship සම්බන්ධතාවයක් තියෙනවා කියලා තියෙනවා හැබැයි ඔයා දැන් දත්ත සමුදායේ වගු දෙකක් හැදුවා දැන් මම අහනවා මේ වගු දෙක අතර සම්බන්ධතාවයක් තියෙනවද ඔයා හදුව වගු දෙක අතර සම්බන්ධතාවයක් තියෙනවා කියලා කියන්නේ අපි ඔයාට පුළුවන් වෙන්න ඕනේ පර්සන් වගුව බැලුවම මෙන්න මේ පර්සන්ට අදාළ પાස්පෝර්ට් අංගේ මොකක්ද නැත්නම් પાස්පෝර්ට් එක මොකක්ද પાස්පෝර්ට් වගුව බැලුවම ඔයාට තියෙන්න ඕනේ මෙන්න මේ પાස්පෝර්ට් එක අදාළ වෙන්නේ මෙන්න මේ මනුස්සයාට කියලා සම්බන්ධතාවයක් හොයාගන්න පුළුවන් වෙනුනේ ඇයි අපි රූප සටහනේ දක්වලා තියෙනවනේ පර්සන් සහ પાස්පෝර්ට් අතර සම්බන්ධතාවයක් තියෙනවා කියලා හැබැයි ඔයා හදුව ටේබල් දෙකේ එහෙම සම්බන්ධතාවයක් තියෙනවද නැද්ද තියෙනවද නැද්ද නැහැ. අන්න එතන තමයි ප්‍රශ්නේ. දැන් ඔයාට සිද්ධ වෙනවා ඔයා දැන් මේ නිකන් ටේබල් එක හැදුවා විතරයි. මේ දෙන්න අතර සම්බන්ධතාවයෙන් නිරූපණය කරලා නැහැ. ඇයි? මං අහනවා අමල්ගේ પાස්පෝර්ට් එක මොකක්ද ඔයාලට හොයන්න පුළුවන්ද? පුළුවන්ද? බෑ බෑ. මං අහනවා හරි. 2.2 પાස්පෝර්ට් එක ඇත් වෙන්නේ කාටද? හොයන්න පුළුවන්ද? බෑ අන්න එතකොට මේ වගුවෙන් වැඩක් තියෙනවද කියන්නකෝ මේ වගු දෙකේ? වැඩක් තියෙනවද? කිසි නෑ වැඩක් වෙන්නේ නැහැ. ඇයි? විස්තර හොයාගන්න බෑ. ඉතින් එහෙම වගුවකින් තිබිලා තීරමක් නැහැ. අන්න අපිට සිද්ධ වෙනවා ළමයි මොකද්ද? මේ සම්බන්ධතාවය වගු දෙකෙන් නිරූපණය කරන්න වෙනවා. හරිද? එහෙම නැත්තම් වගු දෙක දැන් මෙතන හරියට වගු දෙක තනියෙන් තියෙන්නේ right? එකිනෙකට සම්බන්ධ නැහැ. මම කියවන අපි අඳින්නේ මොන ටේබල්ස්ද? සම්බන්ධිත. මාතෘකාවත් කියාගත්තනේ. සම්බන්ධිත විදිහට තමයි අපි දත්ත ගබඩා කරන්නේ. ඒ කියන්නේ මම කිව්වා වගු දෙකක් තනියෙන් තියෙන බෑ. දැන් මෙතන හරියට පර්සන් වගුව තනියෙන් තියෙනවා. පාස්පෝර්ට් වගුව තනියෙන් තියෙනවා. සම්බන්ධතාවයක් නැහැ. ඉතින් වැඩක් නැහැ. මං ඔයගෙන් අහනවා අමල්ගේ પાස්පෝර්ට් එක මොකක්ද? දන්නේ නැහැ. කොහොමද අමල්ගේ પાස්පෝර්ට් එක දන්නේ? අන්න දැන් මේ දෙන්න සම්බන්ධ කරගන්න විදිහ මට කියන්නකෝ මෙන්න මේ පර්සන් ටේබල් එකේ මට කියන්න සස්මිය කටවාන් ඉන්නවා නේද? සස්මි කියන්නේ මෙන්න මේ පර්සන් ටේබල් එකේ ප්‍රයිමරි කී එක එහෙනම් නැත්තම් අපි කියනවා මේ කී ඇට්‍රිබියුට් එක යතුරු හරිද? යුනික් කී එක මොකද්ද? රයිට් යතුරක් විතර ගන්න පුළුවන් ෆීල්ඩ් එක මොකද්ද? පර්සන් ටේබල් එකේ නමද ඇඩ්‍රස් එකද ඩේට් ඔෆ් බර්ත් එකද ID කියන එකද? පර්සන් කෙනෙක්ව වෙනම අඳුර ගන්න පාවිච්චි කරන්න පුළුවන් යතුරු ලිපිනේ මොකද්ද? නැත්නම් යතුරු මොකක්ද? ID එක ID ID එක very එක good right very good ඒ වගේ දන්නවා නම කියන එක එක වගේ නම් තියෙන්න පුළුවන් ඇඩ්‍රස් එක වගේ ඇඩ්‍රස් තියෙන්න පුළුවන් date of birth එක වගේ තියෙන්න පුළුවන් හැබැයි ID එක අන්න ඒක පොදු ඒක යුනික් right පොදු වෙන්නේ නැහැ කෙනෙකුට එක ID එක right ඒතකොට මට අවශ්‍ය මනුස්සයා ගන්නට වගේ ID එක මොකක්ද කියලා මම ඒ මනුස්සයා ගන්නට හොයාගන්න පුළුවන් પાස්පෝර්ට් එක මොකක්ද කියන්නකෝ ආගම මේ යතුරු මොකද්ද passport ID passport ID PID very good right හරි දැන් වගු දෙකක් අතර සම්බන්ධතාවයක් නිර්මාණය කරන්න මෙතන වෙනවා right. ඔයාලට රූප සටහන නිකන් ඉරි කැලක් ගහලා පෙන්වන්න පුළුවන්. හැබැයි වගු අතර ළමයි ඉරි කැලි ගහලා පෙන්වන්න බෑ. right.
ඒකට පොඩි ටෙක්නික් එකක් තියෙනවා. දැන් මේ සම්බන්ධතාවය 1 to 1 නේ. 1 to 1 නම් මම මෙහෙම දෙයක් කරනවා. මම පොඩ්ඩක් සම්බන්ධතාවය හදන්න මේ වගේ චූටි වැඩක් කරනවා. මේ પાස්පෝර්ට් එකේ PID එක ගිහිල්ලා මම පර්සන්ගේ PID එකට මේ පර්සන් ටේබල් එකට පොඩ්ඩක් දාගන්නවා. දැන් දාගන්නවා මට සම්බන්ධතාවයක් හදාගන්න පුළුවන්ද කියලා බලන්න. right? ආ. දැන් මට පේන විදිහට සම්බන්ධතාවයක් හැදිලා. දැන් ඔයා ඇවිල්ලා අහනවා හරි අමල්ගේ પાස්පෝර්ට් එකේ කලර් එක මොකක්ද කියලා. ඔයාට හොයන්න පුළුවන්ද බැරිද? අමල්ගේ પાස්පෝර්ට් එකේ කලර් එක මොකක්ද? red පුළුවන්. රෙඩ්. ආ. දැක්කද? දැන් ඔයාට මොකද පුළුවන් උනේ? සම්බන්ධතාවයක් හැදුණා නැද්ද? දුන්නා. හැදුනා. අන්න හැදුණා. right? දැන් ඔයාට හැබැයි කවදාවත් දැන් හිතන්න මම PID එක ගෙනත් දෙන්නේ. අපි හිතමුකෝ මේක වගේ කලර්ස් දෙකක් තියෙනවා කියලා. නැත්නම් කියන්න වෙන්නේ. අපි ගමු මෙයාගේ පාටත් ග්‍රීන්ම කියලා. හරි. දැන් හිතන්නකෝ ඔයා කලර් කෙනෙක් ගෙනත් දැම්ම කියලා මෙතෙන්ට. දැන් මම අහනවා මේ කමල්ගේ પાස්පෝර්ට් එක මොකක්ද කියලා. પાස්පෝර්ට් එක ID එක මොකක්ද කියලා හොයාගන්න පුළුවන්ද ඔයාට? බෑ. අන්න බෑ. right? හරිද? එතකොට බලන්න 1 to 1 සම්බන්ධතාවයක් හදද්දී ඔයාට පුළුවන් වෙන්නේ අනිත් ටේබල් එකේ මොන ෆීල්ඩ් එකද ගේන්න ඕනේ යතුරු. නැත්තම් යතුරු තියෙන ෆීල්ඩ් එක ගෙනල්ලා තමයි අනිත් පැත්තට දාන්න ඕනේ. right? නැතුව වෙනේම ගෙනල් දැම්මා කියලා ඔයාට හොයාගන්න බැරි වෙනවා. මොකද මේවා කොමන් පොදු වෙන්න පුළුවන්. මෙයා පොදු වෙන්නේ නැහැ කවදාවත්. එක්ක ඔයාට පුළුවන් මෙයාගේ තියෙන ඒ කියන්නේ යතුරු ලිපිනේ කෙනෙක් ගෙනල්ලා මේ පැත්තට දාන්න පුළුවන්. එහෙම නැත්තම් පුළුවන් මම තව වැඩක් කරනවා. මේ මොනසේක ID එක තියෙන්නේ. ඕක ගෙනල්ලා මම මේ පැත්තට දානවා. දැන් මං ආයෙ අහනවා. හරිද? මං අහනවා අමල්ගේ પાස්පෝර්ට් එක මොකද්ද? ඔයාලට මෙතනින් හොයාගන්න බෑ. හරි? නැත්තම් මං අහනවා හරි. මට කියන්නකෝ අමල්ගේ પાස්පෝර්ට් එක ID එක මොකක්ද කියලා අහනවා. නැත්තම් પાස්පෝර්ට් එක කලර් එක මොකක්ද කියලා අහනවා. කියන්න බලන්න. අපි නිමල් ගියමුකෝ. නිමල්ගේ પાස්පෝර්ට් එකේ කලර් එක මොකක්ද කියලා අහනවා. කියන්න බලන්න මොකද පාට? green. green. අන්න දැන් හොයාගන්න පුළුවන් වුණාද බැරිද? green. අන්න පුළුවන්. right? අන්න තේරුණාද? සම්බන්ධතාවය 1 to 1 නම් දෙන්න අතර සම්බන්ධතාවය ගොඩනගන්න පුළුවන්. එක්කවට පුළුවන් එක ටේබල් එකක තියෙන මෙන්න මේ යුනික් යතුර ගෙනල්ලා අනිත් ටේබල් එකට ජොයින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ටේබල් එකේ තියෙන යුනික් යතුර ගෙනල්ලා මේ පැත්තට ජොයින් කරන්න පුළුවන්. පැහැදිලිද වැඩේ? ඔව් සර්. අන්න right. කොහොම තමයි සම්බන්ධතාවය ඒක වුණොත් අපි දෙන්න අතර සම්බන්ධතාවයක් ගොඩනගන්නේ. right? එක්කවට පුළුවන් ඔන්න ඔය විදිහට මේ පැත්තට ගෙනත් දාන්න පුළුවන්. right? ඔය තමයි එක ඔප්ෂන් එකක්. right? එහෙම නැත්නම් අපිට පුළුවන් මෙතන තියෙන ගෙනල්ලා දෙකම කරන්නේ නැහැ. හොඳේ. එතකොට තේරුමක් නැහැනේ. එක්ක පුළුවන් මෙයා කියන්න දැම්මොත් right. එක්ක මෙයා ගෙනත් දාන්න පුළුවන්. එහෙම නැත්නම් මෙයා දාන්න පුළුවන්. right? දෙන්නගෙන් කවුරු හරි එකක් තමයි කරන්නේ. එතකොට සම්බන්ධතාවය හැදෙනවා. හරිද? මම යම් තව ඇඳලත් පෙන්නුවොත් අපි බලමු. yes right. එක්කවට පුළුවන් මෙයා ගිනිල්ලා මෙතෙන්ට දාලා සම්බන්ධතාවය කරලා ගන්න. එහෙම නැත්නම් මෙයා ගෙනල්ලා මෙතෙන්ට දාන්න පුළුවන්. right? එක්ක මෙයා අන්න සම්බන්ධතාවය ගොඩනගනවා. තේරුණාද කියන්නේ මට? ඔව් සර්. තොර ඔයාගේ ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා මම පෙන්නන්නම්කෝ හරිද? ඒතකොට තේරෙයි මේ ඉගෙන ගත්තේ වටිනාකම. හරි. අපි උදාහරණයක් කියලා දාලා නැත්නම් අංක 1 කියලා දාලා ඉස්සෙල්ලා මෙන්න මේව ඇඳගමු. හරි. ඇඳගෙන යටින් අර වැඩේ දාගමු. ඉන්න මම මෙයාගේ ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න බලමු. මේකේ මේ විස්තර මේ ඔක්කොම පුරවන්න ඕනේ නැහැ හොඳේ. ටූල් දෙකක් විතර පුරවගත්තත් ඇති. කරලා මේ ඔයාලට තේරෙන විදිහට දාගන්න. ඩේටාබේස් එකේ මෙච්චර හොඳට කියලා දෙන්නේ මේ අනිවාර්යෙන් ප්‍රශ්න එන නිසා හොඳේ. ඒ නිසා මේක කරගත්ත කියන්නේ ඔයාලා ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ වෙලේ නිකන් බය නැතුව ලියන්න ඕන. wait. පේනව නේද? හරි. ඔව් ලස්සන සර්. පිළිවෙල ලියාගමු බලන්න. මේ දෙකෙන් එකක් කරන්න පුළුවන් කියලා ලියාගන්න. දෙකම නෙවෙයි කියලා ඔයා පැත්තකින් ලියාගන්න. right? 1 to 1 නම් ওই දෙකෙන් ඕන එකක් කරලා දෙන්න අතර අර
රූප සටහනේ තිබ්බ සම්බන්ධතාවය ගොඩනගා ගන්න පුළුවන් කියලා. හරි? රයිට්. සර් ඩයග්‍රෑම් එක ලියලාද ටේබල් එක ගහන්නේ? ඔව් අපි මේ උදාහරණ දාගමු. පර්සන් කියන එක. ඒක බලමු මේකෙන් දී කියන එක තියාගමු. දැන් ඔන්න මොකද්ද කරේ? අර සම්බන්ධිත රූප සටහන බලාගෙන අපි මෙන්න මේ සම්බන්ධිත වගු ටික හැදුවා. තත්ත්ව සමුදා වගු නිර්මාණය කරා. පොතේ ප්‍රශ්න අහන්නේ ඔන්න ඔය තැන් වලින් තමයි ප්‍රශ්න අහන්නේ. ඒතර ඔයාලට දැන් වගුව දැක්කම උඩ තිබ්බ විදිහ හිතා ගන්න පුළුවන්. right? ඒතර ප්‍රශ්නේ කියනව නතින් නෙවෙයි.
ඉඳගත්තේ ළමයි? නෑ සර් තාම. ඉඳගෙන. කලබල නැතුව පිළිවෙලට තේරුම් ගන්න ඉඳ ගන්නවා නේ. මොනවාරි තේරෙන්නේ නැත්නම් තියෙනවා අහන්න. ඔය විදිහට අපි ඔය ඒක ඒක සම්බන්ධතාවයක් කොහොමද හරවන්නේ ඊට පස්සේ ඒක බහුව එකක් කොහොමද බහුව බහුව එකක් කොහොමද අන්න එතකොට අපේ වැඩ ටික ඉවරයි ඊට පස්සේ අපි ඔක්කොම පාස් පේපර් ප්‍රශ්න ටික කතා කරගෙන යන්නේ මොකද ගිය පාර මේ පේපර් එකේ මේ ප්‍රශ්නේ ලකුණු මුළු පේපරෙම ලකුණු 14ක් විතර 100න් 14ක් ලොකු ප්‍රමාණයක් 14ක් 15ක් විතර මේ වෙන් වෙලා තිබ්බා ඩේටාබේස් වලින් ගොඩක් අය සමහර අය කරන්නේ අමාරුයි කියනවා ඒයි කතන්දර ගොඩක් තියෙනවා ඔයාලා බලන්න මේක කරලා ඉවරනම් පස්සේ ලීසි දමාවද කියලා මේ ඉගෙන ගත්තේ අමාරු කියලා ඉතින් මේ ප්‍රශ්න දෙක දැක්කන් පස්සේ